මේ කතා කරන්නේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ඍජුව පෙනී සිටින පාදරයන්ට බල මෙන්න මේ ටික හොඳට මතක් තියාගන්න මේක හොඳට අහුම්කන් දීපල්ලා මේක ඔළුවට දාලා ඔළුවෙන් හිතපල්ලා යම් කිසි පුද්ගලයෙක් මනුස්ස ඝාතනයකට සම්බන්ධ චෝදනා ලබලා තියෙනවා නම් එහෙමත් නැත්නම් සමූහ මිනිස් ඝාතනයකට චෝදනා ලබලා තියෙනවා නම් එහෙමත් නැත්නම් මනුස්ස ඝාතනයක් කිරීමට අනුබල දීමක් සිදු කර තිබෙනවා නම් ඒකට චෝදනා ලබලා තියෙනවා නම් එහෙම නැත්නම් සමූහ මිනිස් ඝාතනයක් කිරීමට අනුබල දී ඇතිනම් එහි සැකකරුවෙක් ලෙස අපරාධ විමර්ශන කොට්ටාසේ රඳවීම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනකොට මේ පුද්ගලයා නොකා නොබී උපවාස කරලා සියදිවි හානි කරගන්න යනවා නම් ඒකට සතුටු වෙන්න ඕන සලේ වෙනුවෙන් පෙනී සිටින පාදඩියෝ ටික තමයි. ඒ කියන්නේ උඹලා කවුරු හරි එකෙක් ඉන්නවනම් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින්න අන්නේ උඹලා අන්නේ උඹ සතුටු වෙන්න ඕනේ. මොකද ඌ මැරුණොත් පාස්කෝ පහේ ආයි කිසි දෙයක් මින් ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මම පැහැදිලිවම පුද්ගලිකව තනි පුද්ගලයෙක් හැටියට මම විශ්වාස කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් ආණ්ඩුවට ජනාධිපතිවරයාට කිසිම මොනාවක් නැහැ සලේ ඝාතනය වෙනවා දකින්න. සලේව මරන්න. ඒක හොඳට මතක තියාගන්නilla. සලේව මරා ගන්න උමනා කරලා තියෙන්නේ සලේ වෙනුවෙන් පෙනී සිටින පාදයට පහර පැලන්තිය. මම පුද්ගලිකවම දුක් වෙනවා සලේ ඝාතනය වුණොත් එහෙම නැත්නම් සලේ සුසයිඩ් වුණොත්. ඒක මගේ පුද්ගලික මතය. මොකද මම යුක්තිකරුක පුද්ගලයෙක්. යුක්තිය වෙනුවෙන් හඬ නගන පුද්ගලයෙක්. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න උඹලා. රටේ ජනතාව බහුතර ජනතාවක් 68 ලක්ෂයක් වූ ජනතාවක් ප්‍රතික්ෂේප කරලා ගහලා පන්නපු උඹලා තමයි දැන් සලේ වෙනුවෙන් පෙනී සිටින්නේ. මේ මාලිමාව රාජ්‍යය පත් කරගන්න මේ ජනාධිපතිව පත් කරගන්න ඡන්දෙ දීපු එකම පුද්ගලයෙක්වත් එකම මිනිසෙක්වත් සලේ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනව වෙන්න පුළුවන්. ඒක මට අදාළ නැහැ. හැබැයි මම පුද්ගලයෙක් හැටියට ඉන්නේ මැද්දේ. මම සුරේෂ් සලේ වෙනුවෙන් හිටගන්නෙත් නැහැ. මම ආණ්ඩුව පැත්තේ හිටගන්නෙත් නැහැ. මම ආණ්ඩුව පැත්තේ හිටගන්නේ කෙලින් සුරේෂ් සලේ හරි මොකා හරි මේ පාස්කෝ පහරේ මහා මොලකරුවන් කවුද කියන එක මේ රටට ඔප්පු කළොත් විතරයි. මගේ මතය හැටියට සුරේෂ් සලේ මේ පාස්කෝ පහරේ පස්චස් භාගයක් විතරයි. තවත් පස්චස් භාග තියෙනවා අනන්තවත්. උනුත් අල්ලන්න ඕන මහා මොලකාරයත් අල්ල ගන්න ඕන. ඒක තමයි මේ ආණ්ඩුවේ වගකීම. ඒක තමයි මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. ඒකට තොපිට දැනෙලා තියෙන්නේ. මොකද බලන්න දන්නවා සුරේෂ් සලේ මරා ගත්තොත් උඹලට ලියන චෝදනා වලින් ඔක්කොගෙම තොපිත් නිදහස් වෙනවා. උඹලා මේ පාස්කෝ පහරට සම්බන්ධ නැති වුණත් උඹලා පාස්කෝ පහරේ සිද්ධ වුණාට පස්සේ ඒ දඩේම කරේ තියාගෙන ගිහපු එක වෙනුවෙන් පෙනී සිටලා ඒ පරීක්ෂණ හරියට කරන්න නොදී ඒවට බලපෑම් නොකර ඒව වෙනුවෙන් පෙනී නොසිට බලා ඒ ගෝඨාභය රාජපක්ෂ නැත්තම් රාජපක්ෂලාගෙන් යපිච්ච සාඩ කොට්ටාසයක් අනේ පැලන්තිය තමයි දැන් මේ ජනතාව එහෙම 100ක් 200ක් එකතු කරගෙන මහපාරේ රඟ දක්වන්නේ. මේ රටේ තියෙන නීතිය අනුව නම් අධිකරණ නියෝගයකට අධිකරණයට බලපෑම් කිරීමකට මේ පාරවල වලට බහලා උද්ඝෝෂණය කරවුන් අල්ලලා අතුලට දාලා උන්ටත් දඬුවම් කරන්න ඕන. ඒ කියන්නේ තොපිටත් දඬුවම් කරන්න ඕන. සලේට අනුතර තියන්නේ ඇතුලෙන් නෙමෙයි. ඇතුලේ කියන්නේ දැන් ඔය ඉන්න අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි, පොලිසියෙන් නෙමෙයි, ආණ්ඩුවෙන් නෙමෙයි. ඔය තුනම ලඟු වෙලා තමයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඇදිලා තියෙන්නේ. තස්ත විමර්ශන කොට්ටාස ඇදිලා තියෙන්නේ. ඒ ඇතුලෙන් නෙමෙයි සලේට බලපෑම තියෙන්නේ ඝාතනයට එහෙම නැත්නම් සුසයිඩ් වෙන්න. ඇදලිද සලේට අනුතර තියෙන්නේ ඔය එළියේ ඉන්න ඔය පහවල් වල බෑලා ගා ගන්න ජනතාව ලීඩ් කරන ජනතාව නොමග යවනන්නේ පහර පැලන්තිය. අන්න උන්ගෙන් තමයි සාලේට බලපෑම තියෙන්නේ. සාලේ මරා ගන්න ඕන. ඒක තමයි ඇත්ත. අවසාන වශයෙන් මෙන්න මෙහෙම කියලා යන්නම්. කියලා ගියට ආපහු වෙනවා හොඳේ. අපි මේ සටන නතර කරන්නේ නැහැ. මේ කතා කරන එක ලියන එක නතර කරන්නේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් අවශ්‍ය දේ අවශ්‍ය තැනට අවිල්ලා කතා කරනවා අවශ්‍ය තැනදී ලියනවා. ඒක පුරවැසි වගකීමක් හැටියට මම කරන දෙයක්. ඒක අධිය කරන දෙයක් නෙමෙයි දායින්දලම කරන දෙයක්. මම වැඩි කතා කරන්න කැමති නැහැ. මම ගොඩක් ඇග්‍රෙසිව්. මම හොඳටම රැඩිකල්. අන්න ඒකත් හොඳට මතක තියාගන්නilla. මාට කරපු තර්ජනයි මට දැන් කරන තර්ජනයි මම තනියෙන් ඉහළට ගන්න පුද්ගලයෙක් නෙමෙයි. මට කාත් එක්කවත් පුද්ගලික අරියස් එකක් නැහැ. කාත් එක්කවත් මේ රටේ කිසිම පුරවැසියෙක් එක්කවත්. අන්න ඒක හොඳට මතක තියාගන්නilla කවුරුත්. පුද්ගලික අටැක් එකක් තියෙනවා නම් ෆේස් ටු ෆේස් ආවිල්ලා ගහ ගන්න ඕන නම් ඉස්සරහට වරෙල්ලා. දුරින් ඉඳලා වෙඩි තියන්න එපා නිවට විදියට. තේරුණා? ආයුධ වලට බය වුන්නේ මේ ප්‍රේමදාසගේ තුවක්කුවට බය වෙච්ච අපි බය වෙච්ච නැති අපි
බලවේ පෝස්ට් වැඩි වලට බය වෙන්නේ නැහැ. වෙඩි තියන්න ඕන නම් අඩුම ගානේ ළඟට ඇවිල්ලා වෙඩි තියන එක උඹ කියන එක පෙන්නපන්. එතකොට බලා ගන්න පුළුවන් කවුද වෙඩි තියන්නේ කියලා. පැහැදිලිද? දුර තියලා තියන්න එපා. ඒක නිවට ඝාතනයක්. මේක සිවිල් යුද්ධයක් නෙමෙයි. මේක සිවිල් යුද්ධයක් නෙමෙයි. මේක දේශපාලන බල අරගලයක්. මේක දේශපාලනික කාරණයක්. මේක පුද්ගලික කාරණයක් නෙමෙයි. මේ රටේ ඇති කාරණයක්. මේ රටේ අහිංසක දරුවෝ පවුල් පිටින් ඝාතනය කරපු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක්. මේක මේ රටේ මිනිස්සු දැනගන්න ඕන. මේක මේ රටේ මිනිස්සු දැනගන්න ඕන කවුද මේක මහමොල කරුවෝ කවුද මේකට සම්බන්ධ කියලා උන් ඉතුරුලා ඉන්න හැම එකෙක්ටම මේ රටේ නීති පද්ධතිය තුළින් දඬුවම් දෙන්න ඕන. ආයේ මේ රටේ මේ වගේ මිලේච්ඡ ප්‍රහාරයක් ඇති නොවෙන්න. මතක තියාගන්න මේ රට මේ මහ පොළොව ඕන තරම් මේ මනුස්ස ලේවලින් තෙච්ච රටක්. මම බෞද්ධලිකව මිනිස්සෙක් හැටියට මම කැමති නැහැ කිසිම මිනිස්සෙක්ගේ ලේ දකින්න. මිනිස්සෙක්ගේ ලේ හෙලවන්න. කතා කරපල්ලා වාද කරපල්ලා ෆයිට් කරපල්ලා මතවාදීව ශාරීරිකව ගැටෙන්න එපා. කිසිම මිනිස්සෙක්ගේ පුද්ගල ඝාතනයකට උල්පන්දම් දෙන්න එපා. මනුස්ස ඝාතන වලට සූදානම් වෙන්න එපා. එනිසා බල බය වෙලා ඉන්නේ. බල හොඳටම දන්නවා සෝවියට් සාලියකින් සියල්ල එළි වෙලා ගෝඨාභයට තානම් දාලා ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඉන්නේ ඊළඟට ගන්න ඕන. ගාරගෙන වුවත් රැඳවුම් නියෝග මත තියාගෙන ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරලා උනේ අහන්න ඕන. ඒවත් මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. සාලකින් දැනගත්ත දේවල් ගෝඨාභය රාජපක්ෂෙන් උ දැනගන්න ඕන. ඌ තමයි මේ ප්‍රධාන මහමොල කරුවා හැටියට දැනට නම් වෙලා ඉන්න පුද්ගලයා. ඒක අපිට ඔප්පු කරගන්න බෑ. කටින් කිව්වට ඒක අධිකරණයෙන් ඔප්පු කරන්න ඕනේ. ඒකට ඊට දීපල්ලා උඹලා ඒකට ඊට දෙන්න බයයි. මොකද උඹලගේ ආම් පුතා ආවුනොත් වටේ ගිහපු තොපිටත් නඩු කන වැටෙනවා. තොපිට තිරේ වල ලගින්න වෙනවා කියත තොපි හොඳට දන්නවා. තොපිට පැහැදිලිද? ඒක නිසා සාල වෙනුවෙන් හිට ගන්න මිනිසුන්ටයි ආණ්ඩුවේ පැත්තෙන් හිට ගන්න මිනිසුන්ටයි දෙපැත්තටම තීරණාත්මකයි. ඒක නිසා මම කියන්නේ මේ රටේ පොදු ජනතාවට හිට ගනින් මැද්දේ ඉන්නේ මේ වින්දිතේ මේ මියගිය කෝඩා අහිංසක දරුවන් ඒ ජීවිතයට වන්දි දෙන්න ඕන. ඒ ජීවිතයට වන්දි ඇකලා දෙන්න ඕනේ. සාධාරණකට කරන්න ඕනේ මිනිසුන්ට. අන්න එතන හිටගෙන මේ ආණ්ඩුවටත් බලපෑම් කරපල්ලා සුරේෂ් සලිව කොහොම හරි ආරක්ෂා කරගන්න කියලා මේ අධිකරණය තුළින් මේකට විසඳුම අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ කියන එක හොඳට මතක තියාගන්න. වෙනුවෙන් පෙනී සිටපළ වෙනුවෙන් මැද්දේ ඉඳලා වින්දිතයන්ගේ පැත්තේ හිට ගනිලා. ඒක තමයි සදාචාර සම්පන්න පුද්ගලයෙක් යුක්තිගරුක පුද්ගලයෙක් කරන්න ඕනේ. කිසිම පැත්තකට හේය ගන්න යන්න එපා. හැමතේම හොඳට ඔයලා බලපල්ලා ඔබලට ඔළුවක් තියෙනවා නම්. නැත්තම් ආපස්සට කරගලා ඒක කතා කරන ලියන උඹටයි මටත් එන්න පුළුවන් කියන කොහොමද මතක තියාගෙනලා හරියට යුක්තිය වෙනුවෙන් කතා කරපල්ලා. ජය වරටට යෙලෙන්න.